දින ගෙවී ගියේ සාමාන්‍ය විදිහට. පුතාව නර්සරියට ඇතුල් කරන්න තවත් සතියක්ම තිබුණ නිසාම මම නිවසේ නතර වුණේ ඔෆිස් එකට යන්නේ නැතුව. අන්තිමට සති දෙකක නිවාඩුවකින් පස්සේ පුතාව නර්සරියට පළවෙනියම ඇතුල් කරන දවස උදා වුණේ. උදෙන්ම නැගිටලා කෑමත් හදලා වොෂ් එකක් දාගෙන මේ සේරම වැඩ ඉවර කරලා මං කාමරයට එද්දිත් මගේ කුම්භකර්ණයෝ දෙන්න තාමත් එකම විදිහට ඇඳ බදාගෙන මාරුවෙන් මාරුවට ගොරවනවා. පැටියෝ නැගිටින්නකෝ අද නර්සරි යන්න ඕනනේ. මං සෙමෙන් පුතාගේ කඹලක් කිති කැව්වා. මට බෑ අම්මී. මට බෑ නර්සරි යන්න. බෑමයි. පැටියා එකපාරටම එයාගේ චූටි කටත් ඇද කරලා කොට්ටෙත් බදාගෙන අනිත් පැත්ත හැරුණේ හරියට ලොකු මිනිහෙක් වගේ මට ගස්සලා. අනේ මන්දා මේ කොල්ල නම් අකුරක් නෑර අර මිනිස්සයාගේම කොපියක්. මං හිතින් මුමුණමින් ඊළඟට හැරුණේ ඇඳේ අනිත් පැත්තේ හිටපු මහ කුම්භකර්ණයා දෙසට. මේක නැගිටින්නකෝ ඔෆිස් යන්න පරක්කු වෙනවා. මං එයාගේ උරහිසෙන් හොල්ලලා කිව්වත් උත්තරයක් නැහැ. එයා ෂීට් එක තවත් ඉහළට පොරව ගත්තා විතරයි. හරි. දෙන්නටම කරන්නම්කෝ වැඩක්. මං එහෙම හිතලා එකපාරටම ෂීට් එක අහකට කරලා දෙන්නගෙම පස්සවල් දෙකට චටස් ගාලා පාරවල් දෙකක් ගැහුවා. අම්මෝ මේක එකපාරටම ගැසිලා හැරුණේ බයටමයි. එයා පස්සත් අත ගාන ගමන් මං දිහා බැලුවේ ඔරවල වගේ. මොකද්ද මැනිකේ කරපු වැඩේ? නිදා ගන්න දීපන්කෝ බං. තව ටිකක්. එයා ආයෙත් කොට්ටේ උඩින් හිස තියාගන්න හැදුවා. බෑ නැගිටිනවා දෙන්නම. පොඩ්ඩ නර්සරි යන්න බෑ කියනවා. අනික ඔෆිස් යන්න බෑ කියනවා. මම මේ උදේ පාන්දර ඉඳන් උයලා පිහලා මැරෙනවා මෙතන. මං ඉනටත් අත් දෙක තියාගෙන රවාගෙන ඉද්දි මේක සෙමෙන් නැදෙන් වාඩි වෙලා එයාගේ කෙස් වැටි අවුල් කරගන්න ගමන් කපට හිනාවක් දැම්මේ. ඉතින් මැනික උඹට තිබුණනේ මාව මීට වඩා රොමෑන්ටික් විදිහට නැගිටවන්න. අර ෆිල්ම් වල ඉන්නා වගේ මගේ මූණට වතුර බින්දු ටිකක් ගස්සලා දාලා ලිප්ස් වලට කිස් එකක් දීලා එහෙම. එයා මගේ ඉනවට දෑත් යවන්න හදද්දිම මං එයාගේ අතට තට්ටුවක් දැම්මා. අනේ මේ නැගිටිනව මහත්තයෝ ෆිල්ම්ස් වල ඉන්න අයට උදේට උයන්න රෙදි හොදන්න ළමයි ලෑස්ති කරන්න නෑනේ. මෙතන මගේ පණ යනවා. මං කියද්දි මේක හයියෙන් hina වෙලා ඇඳේ අනිත් පැත්තේ හිටපු පුංචි පැටියව එකපාරටම වඩා ගත්තා. එන්න කොල්ලෝ අපිට මේ ගෙදර ඉන්න දෙන්නේ නෑ මේ යක්ෂණී. අපි දෙන්නම ගිහින් වොෂ් එකක් දාගමු. නැත්තම් අද අපිට කන්න ලැබෙන්නෙත් නෑ. මේක පැටියවත් වඩාගෙන වොෂ්රූම් එක පැත්තට දුවද්දි පැටියා මේකගේ බෙල්ල බදාගෙන කෑ ගහලා hina වෙන්නට උනා. ඒ දෙන්නගේ දඟවැට දිහා බලාගෙන හිටපු මගේ මුවට ආවේ ආදරණීය සිනහවක්. මං කිචන් එකට ගිහින් දෙන්නටම ලන්ච් බොක්ස් දෙක රෙඩි කරලා කාමරයට ආවේ දෙන්නගේම ඇඳුම් ටික අයන් කරලා තියන්න. මං ඇඳුම් ඇඳුම් ටික තියලා හැරෙන්න හදද්දිම මගේ ඉනවට එතුන සීතල දෑත් නිසා මදක් ගැස්සුනා මං හැරිලා බලද්දි මේක ඇඟවටා සුදුම සුදු ටවල් එකක් පටලවගෙන මං දිහා බලාගෙන හිටියේ කපට හිනාවකින්. ඒ මදිවට එයාගේ පස්සෙන්ම දුවගෙන ආපු මගේ චූටි පැටියත් තාත්ති වගේම තවත් චූටි සුදු ටවල් එකක් ඇඟවටේ පටලවගෙන මගේ අත එල්ලිලා සුරතල් වෙන්න ගත්තා. දෙන්නම එක වගේ ඇඳගෙන මං ඉස්සරහා ඉන්න විදිහ දැක්කම මගේ හිත ආදරයෙන් පිරීලා ඉතිරිලා ගියා. දෙන්නම හරියට එකම අච්චේ දාපු සුදුම සුදු කිරිකැටියෝ දෙන්නෙක් වගේ. දෙයනේ ඇත්තටම මේ ඩබල මගේනේ. හිත ඇතුලේ ඇති වුණේ අමුතුම හැඟීම් ගොඩක්. මොකෝ මැනිකේ මන් දිහා හොම බලාගෙන ඉන්නේ. දන්නවා ඔයාගේ හස්බන්ඩ් හැන්සම් කියලා. මේක මගේ කනට කරලා මුමුණද්දි මං එයාගේ පපුවට පාරක් ගැහුවේ. අනේ මේ ලෑස්ති වෙනවා දෙන්නම දැන් නර්සරි යන්නත් වෙලාව හරි.
කොහොම හරි සේරම වැඩ ඉවර වෙලා තුන්දෙනාම ලෑස්ති වෙලා ආවේ කාර් එක ගාවට. අපේ පුංචි පැටියා එයාගේ චූටි බෑග් එකත් පිටේ දාගෙන මුලින්ම දිව්වේ මේක ළඟට. එයා දුවලා ගිහිල්ලා මේකගේ කකුල් දෙක අල්ලලා වඳින්න හදද්දිම මේක එකපාරට දන හිස් ඇන තබා බිම හිඳගත්තේ පුතාව තමන්ගේ පපුවට බදා ගනිමින්. එයා පුතාගේ කමුල් දෙකට මාරුවෙන් මාරුවට ආදරණීය හාද දුන්නේ හරිම හැඟීම්බරව. ඊට පස්සේ ඉතින් කොළු පැටියා දුවගෙන ආවේ මං ගාවට. මගේ දෙපා ළඟ දන නමපු පුංචි කොළු පැටියාගේ හිසත් අත ගාලා මං ඒ මුහුණ සිපගත්තේ. පැටියෝ නර්සරියකට ගියාම අනිත් ළමයි එක්ක රණ්ඩු කරන්න බෑ හරිද? ටීචර් කියන දේ අහන්න ඕනි. අනික කෑම කද්දි හැලෙන්නේ නැතුව ලස්සනට කන්න ඕනි. දඟලන්න එහෙමත් බෑ. මං ඉනට අත් දෙක තියාගෙනම උපදෙස් දෙද්දි පැටියා මේකගේ බෙල්ල බදාගෙන මට රවන්න ගත්තා. අනේ අම්මී ඔයා හරියට අර කාටුන් එකේ ඉන්න නෝටි ටීචර් කෙනෙක් වගේනේ. හැම වෙලේම බයිනෝ බබාට. පැටියා එයාගේ චූටි තොල් දෙක උල් කරලා කියවද්දි මේක නම් ඉන්නවා මොනවාද ගිරපු උගුඩුවෙක් වගේ. දැක්කද මැනික පුතාටත් දැන් උඹේ කියවිල්ල එපා වෙලා තියෙන්නේ. මේක පුතාවත් වඩාගෙන මට දිව ඇද කරලා hina වෙවි කාර් එකට දුවන්න ගත්තේ. මාත් ඉතින් ඒ ඩබල පස්සෙම දුවද්දි. කාර් එක ඉස්සරහා සීට් එකේ ඉඳන් මං හොරෙන් වගේ මේක දිහා බැලුවේ ආසාවෙන්. නිල් පාට ඔෆිස් ෂර්ට් එකේ උඩ බොත්තම් දෙකක් ඇරලා තිබුණේ එයාගේ පිරිමි පපුවේ තේජවන්ත ගතිය තව තවත් මතු කරවමින්. ෂර්ට් එකේ අත් දෙක වැලමිට ගාවට වෙනකම්ම නවලා තිබුණ නිසා සුක්කානම හරවන හැම වෙලේම එයාගේ ශක්තිමත් අත් බාහුවල නහරවැල් මතුවෙලා පෙනුනේ මාරම ආකර්ශනීය විදිහට. ඇත්තටම මේ වගේ හැන්සම් පිරිමියෙක් මගේම විතරක් වුණ එක ගැන මගේ හිත ඇතුලෙන් මටම ආඩම්බර වුණා. මොකද මැනික මාව කන්න වගේ බලාගෙන ඉන්නේ? මොකක් හරි අවුලක් තියෙනවා නම් කියපන් මයි අම්මා. මොනවා වුණත් කොල්ලගේ නර්සරියේ ටීචර්ස්ලා ඉස්සරහා ලස්සන්ට යන්න එපා. අනේ මේ ටීචර්ස්ලට පිස්සු නැහැ මේ නාකියෝ දිහා බලන්න. නාකියා? උඹට රැට පෙන්නන්නම් මං නාකියව. මේක මගේ සවනට ලංව එසේ කෙඳිරුවත් නෑසුණු ගහනට මං වීදුරුවෙන් පිටත බලාගත්තේ මුවකට නැගුණු සිනහව සඟවාලමින්. ටික වෙලාවකින් කාර් එක නර්සරියක ඉස්සරහා නතර වුණා. මුලින්ම කාර් එකෙන් බැස්ස මේක පිටුපස සීට් එකේ හිටපු අපේ චූටි පැටියව වඩාගත්තේ. මං පැටියාගේ චූටි වතුර බෝතලේ බෑග් එකයි අරගෙන එයාලගේ පස්සෙන් සෙමෙන් පිය නැගුවා. නමුත් නර්සරි එකේ මිදුලට අඩිය තබද්දිම මගේ ඉහ මොළ රත් වුණේ එතන තිබුණු දර්ශනය දැකලා. මේක පැටියව වඩාගෙන ටීචර් එක්ක කතා කරද්දි ඒ ටීචර් කොහුලනු අඹරනවා වගේ මුළු ඇඟම එක පැත්තට අඹරමින් පිළිතුරු දෙන්නේ මගේ මනුස්සයාට. ඊටත් වඩා ඒ කතා කරන වචනයක් ගානේ ඒ මොහොනෙන් බේරෙන පැණි එකතු කරා නම් බෝතල් 2-3කටම ගන්න තිබ්බා. අනේ මිස්ටර් නානායක්කාරෝ පුතා හරිම කියුට්. අනා ඔයා වගේමයි. ඉතින් මට යක්ෂා වේශ වෙන්න ගියේ තත්පර කිහිපයකටත් වඩා අඩු කාලයක්. යකෝ මම බලන් ඉද්දිම මගේ මිනිහට ලයින් දාන්න එනවා. මම මගේ අතේ තිබුණු බෑග් එකයි වතුර බෝතලේ තද කරලා අරගෙන රවාගෙන එතනට පිය නැගුවේ. ගිය පිම්මටම මම මේකගේ අතක වෙලුනේ ඔහුද දැස් විසල් කර මං දිහා බලද්දි. බබා පැටියාගේ වැඩේ ඉවර නම් අපි යමුද? ලේට් වෙනවනේ. මම ඇද්දලා කරලා එහෙම කිව්වේ අර ටීචර්ටත් ඇස් කොනකින් රවන ගමන්. නර්සරි එකේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා අපි දෙන්න ආපහු කාර් එකට ආවා. මං හිටියේ අර ටීචර් කරපු වැඩේට හොඳටම තරහ ගිහින්. නර්සරි එකේ ඉඳන් ඔෆිස් එකට යනකම්ම මං කරේ එයා දිහා බල දිගටම රවුප එක විතරයි. එක වචනයක්වත් මගේ කටින් පිට වුණේ නැහැ. අන්තිමට ඔෆිස් එක ගාව වාහනය නතර කරද්දී මම දොරත් අරගෙන බැහැලා ඔෆිස් එක ඇතුළට ගියේ
එයාට හොඳ හැටි ගස්සලා. හැබැයි එයා අනිත් දොර ගාව ඉන්නේ නැතුව මං ළඟ හිටියනම් එයාව කිලෝමීටරයක් විතර ඈතට විසික් වෙලා යනවා ෂුවර් මගේ ගැස්සිල්ලට. ඔෆිස් එක ඇතුළටත් ඇවිල්ලා මං කරේ ලැප් එකට මුහුණ ඔබාගෙන ඉන්න එක. හැබැයි ටික වෙලාවකින් ඉවසන්නම බැරිම තැන එයා කතා කරා මට. බබා මට කෝපි එකක් හදාගෙන එන්නකෝ. දුන් දමන කෝපි එකකුත් හදාගෙන ආපු මං එයා දිහා බලන්නවත් නැතුවම කෝපි එක එයාට දිගු කළේ තවමත් හිතේ ඉතිරි වී තිබුණ තරහ නිසා. නමුත් සීට් එකේ අනිත් පැත්තට හැරිලා හිටපු එයා මගේ දෙසට හැරෙද්දිම සීට් එකේ කොනය වැදිලා ඒ කෝපි එක හැදුනේ මේකගේ කකුල් මතට. මොන මගුලක්දෝයි? මේක එක පාරටම යක්ෂයෙක් වගේ සීට් එකෙන් උඩ පැනලා නැගිට්ටේ. එයා තමන්ගේ කලිසම දෙපැත්තෙන් අල්ලගෙන මුළු මූණම රතු කරගෙන මන් දිහා බලලා කෑ ගැහුවා. මොනවද ගෑණිය මේ කළේ? යකෝ තමසට පිස්සද? අකල් මරණයක් කරන්නද හැදුවේ මෙතන? මගේ අනාගතේ බම්මේ. එයා කකුල් දෙකත් ඈත් කරගෙන පස්ස උඩ දාගෙන දඟලන විදිහ දැක්කාම මට එකපාරට ආපු හිනාව පාලනය කරගත්තේ තොල් දෙකත් මුව තුඩට ගනිමින්මයි.